ඇත්තමයි. ස්ත්‍රියා පුතාට කියන්න මම ඒ ගැන හොඳින් කල්පනා කරලා මගේ තීරණය පස්සේ දන්වන්නම් කියලා. ඔව් රජතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. මේකේ ලොකු. ඇලඩින් හරි සන්තෝෂ වුණා රජතුමා මගුල් යෝජනාවට කැමති වුණ බව අහලා. ඇලඩින් කොහෙද ගියේ? දැක්කද? පාරවල් ජනතාවගෙන් පිරීලා. මට පේනවා. මොකද මේ සෙනග උත්සවයක්ද? ඇයි දන්නේ නැද්ද? රජතුමාගේ දූ කුමරි සබ්‍රිනා කසාද බඳිනවා මහමැතිව. ඒක වෙන්න බෑ. ඇය බඳින්නේ මමයි. ඇලඩින් හරි විහිළුකාරයෙක් වෙලානේ. විහිළු නෙවෙයි. ඇය බඳින්නේ මමයි. Aivan! Koomata lokkaa! Monevat olet දැන්? මන් දන්නේ. ඔබ හොමනම් කොහොමද උදව් කරන්නේ ඔබට? මහමැති බඳින්න යනවලු මගේ කුමාරිකාව. ඒකයි මම ඔබට එන්න කිව්වේ. එහෙනම් ඔබට ඕන ලස්සන මගුල් තෑග්ගක් දෙන්නද? හොඳමයි. නෑ. ඇය අයිති මටයි. මට හරිම දුකයි. ඔබට ඕන මාව මරා ගමන්නද? කියන්න. නෑ මේ අහන්න. ඔබ යන්න මගේ පැතුම. ඔබ ගිහින් කුමරිය අරන් මෙහෙට ගේන්න. මම ඇයට කතා කරන්න. මම කියන්නේ. ඊළඟට ඔබ ගිහින් මහමැතුව කොහේ හරි ගෙනින් එළිවෙන කල්ම තියාගන්න. මං ඔබ කරන්නද? ඒත් මරන්න එපා. වාජනේ බෑලා? ඒකත් මතකයි. කොහොම මතක වෙන්නද? හිටිය මුට්ටියක් අස්සෙන් ඔලුව දාගෙන. බෝඩෙක් කියලා හිතන්නේද? නෑ. මාදියා කවුරුත් එහෙම බල්ලා නෑ. මොනවා කරන්නද? දඬුවම් මරණය. කුමරියගේ මුහුණට මුහුණ බැලුවා. එහෙමද? ඕ ඒකයි. මං හිතුවා ඇයිත් මිනිස්සු හැංගෙන්නේ කියලා. ඒකනේ මුට්ටිය අස්සෙන් බැලුවේ. ජීවිතේ පරතුරු තිබ්බ. මාදියා බලන්න. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ආලේ පැත්තකට ගලේ. මම ආලේ අයින් කළේ නෑ. උත්තරේ ලැබුණාද? මේ කොහෙද? දැන් ඔබ මගේ කාමරේ. මේ ගෙනාවේ? මම හරියට දන්නේ නැහැ. මන්ත්‍ර බලෙන් වෙන්නේ නැති. ඕ මන්ත්‍රකරුවෙක්. මම නෑ. මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයා තමයි මේ ගෙනාවේ ඔබට කතා කරන්නේ. මම කැමති නෑ ඔබ මහමැති බඳිනවට.
මම කැමති නෑ එයාව බඳිනවට. මම කැමතිත් නෑ. කැමති නෑ? නෑ, ඒත් මට බෑ පිය රජතුමාගේ කැමැත්තට විරුද්ධ වෙන්න. මට මහමෙතුව බඳින්න වෙනවා. බලමු. දැන් මාලිගාවට යන්න වෙලාව හරි. ඔව්. ඒත් යන්න මං දන්නේ නෑනේ. ඒ මොකෝ? ඉතින් ඇලඩිනුයි කුමාරිකාවයි බොහෝ වෙලා කතා කර කර හිටියා බොහෝම සන්තෝෂයෙන් නිවි හැනහිල්ලේ. මහයමති එහෙම නෙමෙයි. ලොකු කරදරයක වැටිලා. භූතයා මහයමතිව බොහෝම ඈතට යවලා. ඔබ කියන ඒවා මට හරි අවුලක්. ඔබ කියන්නේ හිටියේ සන්තෝෂයෙන් කියලාද? ඔව් පියාණෙනි බොහොම සන්තෝෂයෙන්. මහා විකෘති කාලයක්. ඔව් හරි කරුණාවන්තයි ආදර හදවතක්. විසකුරුයි දරුණුයි. මාව අරන් අහසට විසිකලා මම හිතුවා මාව මැරෙයි කියලා. අපි කතා කරන්නේ එකම මිනිහා ගැනද? නෑ. එහෙමද? මේක ගැන අපි බොහොම සීරුවෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මම තීරණය කළා මගේ තීරණය මේක අසුබ නිමිත්තක්. මට දැනුත් පේනවා ඒ මුහුණ ඒ හඬ. බලනකොට අපේ මහ ඇමති ඉන්නේ ව්‍යාකූල තත්වයක නිසාත් මගේ දූ කුමරිය සිහින ලොවක නිසාත් මම ඔන්න අණ දෙනවා මේ මංගල්‍යය නවත්තන්න. මොනවා? ඇයි රජතුමනි? හොඳමයි පියාණෙනි. මගේ හිස කකිනවා. නැවතත් හිතා බලන්න. කන්නගාටුයි මහ ඇමති අසුබ නිමිත්තක් මේක සෙල්ලමක් නෙමෙයි. ඉහලින් අන්න එතන. මට ඕනේ අර ලාම්පුව. මට ඕනේ. ඒක මට යයිති. කියන්න මගේ මතර ඉස්කබල මට වෙලාව හරිද ගුහාවට ගිහින් අපිට ගන්න ලාම්පුව. නෑ. මොකද හත්වෙනි මාසේ හත්වෙනි මහ පෝය ඒක හරි නැකත. ඇලඩින් ලාම්පුව ගෙනිච්ච ගුහාවෙන්. ඒක වෙන්න බෑ. ඇලඩින් මැරිලා. නෑ මැරිලා නෑ. වෙන්න ඕනේ. වෙලා නෑ. ඒ පොඩි හොරා මං හොයනවා ඇලඩින්. ඒක මට අහුනහම කරන දේ මං දන්නවා. ඌව මම වනසනවා. අන්තිමේදී ඇලඩින්ට රජු බෑ දකින්න එන්න කිව්වා. දූ කුමරිය සරණ පාවා දෙන්න සුදුසු කෙනෙක්දයි තීරණය කරන්න. නමස්කාර කරන්න. නැගිටින්න මට හොඳට මූණ දැක ගන්න. රජතුමනි, සාමාන්‍ය වැසියෙක් කුමරියක් සමග විවාහ ගිවිසුම් සුදුසු නැහැ. ඔව් මාත් හිතනවා එහෙම. සමා වෙන්න රජතුමනි. මම ඔප්පු කරන්නම් කියනවනම් මගේ සුදුසුකම. කියන්න කල යුතු ඕන දෙයක්. මෙන්න අවස්ථාව කියන්න බැරි වෙන්නම දෙයක්. මම එකතු කරනවා ක්‍රියාකරණ යන්ත්‍ර බොහොම විනෝදය ගෙන දෙන දේවල්. ඔබට පුළුවන් නම් මට ගෙනත් දෙන්න බොහොමත්ම නිර්මාණශීලී දෙයක් ලෝකෙම නැති. මම ඒක පිළිගන්නවා මගේ දූ කුමරිය අතිනත ගන්න එකම සුදුසුකමද. මම පොඩ්ඩකින් එන්න. ආයෙත් එන්නේ නැහැ.